iPhone traders ගොඩක් දෙනෙක් ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරනවා. ඒත් ඉතින් ගොඩක් අයට මේ ට්‍රේඩින් කියන එක වරදින්න එක හේතුවක් තමයි මේ මාකට් එකේ හැසිරීම. මේ මාකට් එකේ මිල ඉහළ පහළ යෑම කොහොමද කියන එක හරියටම අඳුරගන්න බෑ. අපි කියනවා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කියනවා මේකට. මාකට් ට්‍රෙන්ඩ් එක හරියට අඳුරගන්න නැතුව ට්‍රේඩ් වලට එන්ටර් වෙන නිසා තමයි හුඟක් ට්‍රේඩ් ලොස් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේ මාකට් ට්‍රෙන්ඩ් එක අඳුරගන්නේ කියලා. ඉතින් මේක මම පාවිච්චි කරන ක්‍රමය තව කෙනෙක් තව විදිහකට කරන්න පුළුවන්. ඒ හින්දා මේක මම කියලා දෙන දේ ඔයාලා එක්ස්පීරියන්ස් කරලා බලන්න. මොකද මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි. මම මේ කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න එක තමයි කරන්නේ. ඒ නිසා ඔයාලත් මේ දේවල් හොඳට බලලා ඔයාලට පුළුවන් ගිහිල්ලා ප්‍රැක්ටිකල් කරලා බලන්න. ට්‍රේඩින් වීව් එකේ ගිහිල්ලා ප්‍රැක්ටිස් කරලා බලන්න මේක හරියනවද වරදිනවද කියන එක. හරි, ඉතින් අපි බලමු කොහොමද මේ මාකට් ට්‍රෙන්ඩ් එක අඳුරගන්නේ කියලා. හරි, දැන් අපි බලමු මොකද මේ මාකට් ට්‍රෙන්ඩ් එකක් කියලා කියන්නේ. සරලවම කියනවා නම් වෙළඳපොළ ගමන් කරන දිශාව. ඒ කියන්නේ ඩිරෙක්ෂන් එක. හරි, මාකට් එකේ ප්‍රධාන ට්‍රෙන්ඩ් වර්ග තුනක් තියෙනවා. ඒක තමයි අප් ට්‍රෙන්ඩ් එක. අප් කියන්නේ මිල ඉහළ යනවා කියන්නේ. ඊළඟ අපි තව නමක් කියනවා බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් කියලා. දෙවෙනි ට්‍රෙන්ඩ් එක තමයි ඩවුන් ට්‍රෙන්ඩ් එක. ඒ කියන්නේ මාකට් එකේ මිල පහළ යන අවස්ථාව. මේකට අපි කියනවා බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එකක් කියලා. හරි, ට්‍රෙන්ඩ් එක තමයි සයිඩ් වේ ට්‍රෙන්ඩ් එක. සයිඩ් වේ කියන්නේ එහෙම නැත්නම් රේන්ජින් වෙනවා. මාකට් එක එකම මිල පරාසයක එහා මෙහා යන අවස්ථාව තමයි අපි මේ රේන්ජින් මාකට් එකක් කියලා කියන්නේ. හරි, අපි බලමු මේ ට්‍රෙන්ඩ් වර්ග තුන එකින් එකට කොහොමද අඳුරගන්නේ කියලා. මම යනවා BTC ෆෙයාර් එකට ගිහිල්ලා මම යනවා 1 day time frame එකට. මෙතනදී මම ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ මාකට් ට්‍රෙන්ඩ් එක අපිට හරි පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ ලොකු time frame වල ටිකක්. ඒ කියන්නේ 1 week 1 day 4 hour වගේ time frame වලට ගිහිල්ලා අපිට හොඳ පැහැදිලි දසුණක් බලා ගන්න පුළුවන් මේ මාකට් ට්‍රෙන්ඩ් එකේ. ඉතින් මම ඔයාලට සජෙස්ට් කරනවා ලොකු time frame එකකට ගිහිල්ලා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මොන අතරද දැන් තියෙන්නේ කියන එක අඳුරගන්න කියලා. ඒක ට්‍රේඩ් එකක් අපි ගන්න කලින් අපිට ගොඩක් වැදගත් වෙනවා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අඳුරගෙන ඉන්න එක. ඉතින් අපි බලමු දැන් මේ තියෙන්නේ BTC 1 day chart එක. 1 day chart එකට ගියාට පස්සේ මම මෙතනදී පාවිච්චි කරන්නේ මාකට් එක අඳුරගන්න, ට්‍රෙන්ඩ් එක අඳුරගන්න අපිට පුළුවන් ට්‍රෙන්ඩ් ලයින් එකක් පාවිච්චි කරලා ඉවර වෙලා මේ මාකට් එක මොන අතරද දැන් තියෙන්නේ කියලා බලන්න. ට්‍රෙන්ඩ් ලයින් එකක් අපි අඳිනවා නම් මෙන්න මේ විදිහට පුළුවන්. මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා අඩුම පොයින්ට් 3ක්වත් ටච් වෙන්න ඕනේ අපි ට්‍රෙන්ඩ් ලයින් එක හඳිනවා. දැන් ඔයාලට පේනවා මාකට් එක මේ විදිහට මේ ට්‍රෙන්ඩ් ලයින් එක සපෝට් එකක් කරගෙන තමයි මේ විදිහට උඩට ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද? දැන් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මාකට් එක මෙන්න මේ විදිහට ගමන් කරලා තියෙනවා. හයි සහ ලෝව හයි අදමින් තමයි මාකට් එක ගමන් කරලා තියෙන්නේ. ඉතින් අපිට දැන් මේක බුලිෂ් ට්‍රෙන්ඩ් එක තියෙන මාකට් එකක් කියලා ඉවරලා පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන ඉවරලා මාකට් එක පල්ලෙහාට එන්න පටන් ගත්තට පස්සේ තමයි අපි කියන්නේ
මේ මාකට් එක දැන් චේන්ජ් වෙලා තියෙන්නේ. දැන් මේ ඊළඟට මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යන්නේ කියන එක අපි අදහස මෙතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන මාකට් එක පල්ලෙහාට එනවා. ඒ වගේම තමයි අපිට තව මේක තව ටිකක් පැහැදිලි විදිහට බලා ගන්න පුළුවන්. මේකට අපි පාවිච්චි කරන්න පුළුවන් පැරලල් channel එකක්. channel එකක් මෙතනින් ඇඳගත්තට පස්සේ මේකෙදි අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේක ට්‍රෙන්ඩ් එක කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න. දැක්කද? අපිට පැහැදිලිව දැන් බලා ගන්න පුළුවන් මේ මාකට් එක කොහොමද තියෙන්නේ කියන එක. නේ? හැමතිස්සෙම මේ සපෝට් රෙසිස්ටන්ට් වලට රෙස්පෙක්ට් කරගෙන තමයි මේ මාකට් එක ගමන් කරලා තියෙන්නේ. දැන් ඔයාලට පේනව නේද මෙන්න මෙතනදී මේ මාකට් එක චේන්ජ් වෙලා තියෙනවා. ඒ කියන්නේ අප් ට්‍රෙන්ඩ් එකකට ගියපු මාකට් එක මෙතනදී නැවත ඩවුන් ට්‍රෙන්ඩ් එකක් බවට කන්වර්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ channel එක බ්‍රේක් කරගෙන මාකට් එක මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අපිට එතනදී ඩවුන් ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න පුළුවන්. මෙතනත් අපිට යූස් කරන්න පුළුවන් channel එකක් යූස් කරලා ඉවරලා මේ විදිහටම ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට channel එක ගහගත්තොත් දෙක අපිට පැහැදිලිව මෙතනදී මාකට් එක බලා ගන්න පුළුවන් ඩවුන් ට්‍රෙන්ඩ් එක මෙන්න මේ විදිහට මාකට් එක මෙතනින් බ්‍රේක් අවුට් කරලා මේ channel එක බ්‍රේක් කරගෙන මේ විදිහට ගමන් කරලා තියෙනවා. ඉතින් අපිට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් මාකට් එක තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එක අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම් අපිට පුළුවන් මෙන්න මෙතනදී ෂෝට් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. මේක ට්‍රේඩ් එකක් ගන්න කන්ෆර්මේෂන් එකක් විතරයි. අපි සාමාන්‍ය මේ විදිහට ට්‍රේඩ් අරගන්නේ ට්‍රේඩ් එක ගන්නකොට අපි අනිවාර්යයෙන්ම මාකට් එක ඇනලයිස් කරලා කන්ෆර්මේෂන් තුනක්වත් අඩුම තුනක්වත් තියෙනවා නම් තමයි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. මම මේ වාට පෙන්නන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කොහොමද තියෙන එක අඳුනගන්න තමයි මේ විදිහට මෙතනදී පෙන්නන්නේ. ඒ හින්දා මේ දේවල් ඔයාලා ඇනලයිස් කරනකොට ඔළුවේ තියාගන්න. අපිට මේකෙන් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මාකට් එක දැන් ඊළඟට මොකද්ද වෙන්නේ කියන එක ගැන. හරි ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ මේ සයිඩ් වේ මාකට් එකක්. ඒ කියන්නේ රේන්ජින් මාකට් එකක් කොහොමද ගමන් කරලා තියෙන්නේ කියන එක. මම යනවා ලයිට් කොයින් එකට. ලයිට් කොයින් එකට ගිහිල්ලා මම යනවා 4 hour chart එකට. 4 hour chart එක ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එකම රේන්ජ් එකේ ගමන් කරලා තියෙනවා මේ මාකට් එක. ඒ කියන්නේ දැන් තියෙන මේක සයිඩ් වේ මාකට් එක. ඒක අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් channel එකක් ඇඳගත්තා නම් මෙන්න මේ විදිහට වෙනවා. අපිට දැන් බලා ගන්න පුළුවන් සයිඩ් වේ මාකට් එකක් කියන්නේ මොකද්ද කියන එක. මෙන්න මේ විදිහට තමයි සයිඩ් වේ මාකට් එක ගමන් කරන්නේ. මේ සපෝට් වලට මේ සපෝට් රෙසිස්ටන්ට් වලට රෙස්පෙක්ට් කරගෙන මාකට් එක එක තැන ගමන් කරනවා මෙන්න මේ ආකාරයෙන්. මේ විදිහට මාකට් එකේ හයි සහ ලෝ අතරින් ගමන් කරන එකට අපි කියනවා රේන්ජින් මාකට් එකක්. සයිඩ් වේ මාකට් එකක් කියනවා.
හරි ඉතින් මේ වීඩියෝ එකෙන් මම පෙන්වුවේ මේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න විදිය. මේක මගේ ක්‍රමේ. ඉතින් මගේ ක්‍රමේ කියන්නේ තව කට්ටියත් මේ ක්‍රමේ පාවිච්චි කරනවා. ඔයාලා පාවිච්චි කරන ක්‍රමත් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. හරි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.